කෙමිස්ට්‍රි පැත්තෙන් සම්පූර්ණයෙන් මම ප්‍රශ්නේ දුන්නා. එහෙම පිටිපල්ල වලට සම්පූර්ණයෙන් දුන්න අනුමාන ටික එහෙමම හරි. සම්පූර්ණයෙන් ඔක්කොම ටික ඇවිල්ලා තිබ්බ කිසිම අවුලක් නැහැ. තමයි කිව්වා ඒ ටික ඔක්කොම එහෙම ඇවිල්ලා තිබ්බ කියලා. ඉතින් මේ ඒකත් හරි ඉතින්. ඔයගොල්ලෝ ඒ දුන්න අනුමාන ටික එහෙමම ඇවිල්ලා තිබ්බා. ඒක මේ ගෲප් එකේ සති ගානකට ඉස්සලා කිව්වා ඩවුන්ස් කෝෂයෙන් බලාගන්න කියලා. ඒ කියන්නේ මම වොයිස් මෙසේජ් එකක් දාලම කිව්වා. මේ පාර මේ කෝෂ වලින් තමයි අහන්නේ. මට ඒක නම් ෂුවර් බා. ඩවුන්ස් කෝෂයෙන් බලාගනි. මොකද ඩවුන්ස් කෝෂේ සෝඩියම් නිසානේ. ඒ ඩවුන්ස් කෝෂේ බලාගන්න. ඒ ඩවුන්ස් කෝෂේ මේ අහන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි මේ ওই ඩවුන්ස් කෝෂයට පාවිච්චි කරන විද්‍යුත් විච්ඡේදය ජලීය එකක්ද හරිද? නිර්ජලීය එකක්ද? මේ නිර්ජලීය සෝලි විලීන ද්‍රාවණයක්ද ජලීය ද්‍රාවණයක්ද? ඇයි එහෙම පාවිච්චි කරන්නේ? සිකුරාදායන් සයන්ස් තිබේ. ඊට කලින් දවසේ වොයිස් මෙසේජ් වලින් කියලා තිබුණා. දැන් පොඩ්ඩක් කලින් බෝඩ් එකේ තිබ්බේ ඒක. ඒ මොඩල් ළමයිට ලියපු එක. කෙමිස්ට්‍රි පැත්තෙන් සම්පූර්ණයෙන් මම ප්‍රශ්නේ දුන්නා එහෙම. What? එකක් තමයි ඩවුන්ස් කෝෂේ. ඩවුන්ස් කෝෂේ එකත් එක්ක තිබ්බ එක නිස්සාරණය. ඒකත් මම කිව්වා යකඩ නිස්සාරණේ බලාගනින් කියලා මොඩල් පේපර් ප්‍රශ්නෙකුත් දැම්ම. දරුවෝ යකඩ නිස්සාරණයත් බලාගෙන යකඩ නිස්සාරණේ මේ ප්‍රශ්නෙත් කරන්න. තව අර මං කිව්ව එකත් අනිවාර්යෙන් බලාගන්න. මන්ට බලාගන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණ සම්බන්ධ මම මේ දේවල් ටිකක් කිව්වා. ඒ ටිකේ ඇවිල්ලා තිබ්බද තව ඒ ටික මම පේපරේ මම දැක්කේ නෑ. තමයි කිව්වා ඒ ටික ඔක්කොම එමෙ ඇවිල්ලා තිබ්බ කියලා. ඉතින් මේ ඒකත් හරියට. හරි පළවෙනි එක තමයි දරුවෝ අර ප්‍රභා සංශ්ලේෂණයේ සීන් එක. හරිද? මුලින්ම කියන්න ඕනේ. හරිද? මම මේ කිව්වා කියලා මතක තියාගන්න ඕනේ. ඔක්සිජන් ඇති බවට, ඒ කියන්නේ ඔක්සිජන් අවශ්‍ය වන බවට පෙන්වීමට මේ පැට්‍රිකල් එකක් තියෙන්නේ. අන්නේ පැට්‍රිකල් එක තමයි මම 99%ක්ම අනුමාන කරන්නේ මේ අවුරුද්දේ එන්න ඕනි කියලා. ඒකත් බලාගත්තට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ ආලෝකය ඇති බවට. ඒ කියන්නේ ආලෝකය අවශ්‍ය වන බවට, sorry. ප්‍රභා සංශ්ලේෂණයේදී ආලෝකය අවශ්‍ය වන බවට පෙන්වීමට පරීක්ෂණයක් ඕගලන්ගේ අච්චු පොතේ දීලා තියෙනවා. හරිද? ඒ සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා 2019 O level paper ස්ට්‍රක්චර්ඩ් එකේ. ඔයගොල්ලෝ ළමයිට දුන්න ඒක 2024 දැන් ඒ වලට සම්පූර්ණයෙන් දුන්න අනුමාන ටික එහෙමම හරි. හරිද? ඒකට 2024 ඕලෙවල් ඒකේ දුන්න අනුමාන ටික එහෙමම. ඉතින් ඔක්කොම ටික ඇවිල්ලා තිබ්බ කිසිම අවුලක්